ගොඩාක් කොල්ලෝ ඉන්නවා අවස්ථාවාදී. තමන්ගේ අවශ්‍යතා ඉටු වෙන තාක් නොයෙක් වූ වචන. දැන් බලන්න පැටියෝ, බබා, රත්තරන්, පන ඔන්න ඔය වචන ටික සිංහල භාෂාවෙන් අයින් කළොත් ආදරේ නෑ. කඳන කඳුල නවත්තන, පිවිතුරු බව රකින, සොඳුරු බව රකින ඉතාමත් උත්තරීතර දෙයක් තමයි ආදරේ කියන්නේ. ඒ ආදරේ ගොඩාක් තියෙන්නේ හංගගෙන. ආදරේ වැඩිපුර දෙනව නේද? සැක කළ යුතුමයි. ආදරේ ස්වභාවයක් තමයි සංගවා ගන්නවා ආදරේ. අම්මලා තාත්තලාගෙන් අපිට වැඩිපුරම තියෙන බැනුන්නේ ගුරුවරුන්ගෙන් පුළුවන් තරම් බයින් එකනේ කරන්නේ. නමුත් එයාලානේ වැඩිපුරම අපිට ආදරේ. මතක තියාගන්න ඇත්තටම ආදරේ කරන කෙනාගේ වචන අඩුයි. වැඩිපුර ආදරේ පෙන්වනවා නේද? අනිවාර්යයෙන්ම විනාශයක් නම් තියෙනවා. වැඩිපුර ආදරේ දීලා කියලා වචනයෙන් හැඟීම් වලින් දීලා අර කෙනා මෝහණය කරනවා. මෝහණය කළා තමාගේ වසඟයට ගන්නවා. මම දැක්කා ළඟදී සූත්‍රයක තියෙනවා සමාන බිරිඳක් නොවීම පිණිස කළ යුත්තේ කුමක්ද? සමාන බිරිඳක් කියලා කියන්නේ ඒ කාලේ බිරිඳවරු ගොඩක් ඉන්නවනේ. ඒකට ආදරය බෙදෙනවා. සමාන බිරිඳක් නොවෙනවා කියන්නේ ස්වාමියාගේ සම්පූර්ණ ආදරය ලබන්න මොකද්ද කරන්න ඕන කියලා තියෙනවා මේ සූත්‍රයේ බුද්ධ වචනේ. කළ යුත්තේ පිනමයි කියලා තියෙනවා. පින්බලෙන් තමයි ආදරය ලැබෙන්නේ. හිතේ සැනසෙල්ලේ ජීවත් වෙන්න. කොච්චර කෝටිපති වුණත් යාන වාහන තිබ්බත් මිනිහා අයාලේ යනවනම් වැඩක් නැහැ. කාන්තාව අයාලේ යනවනම් වැඩක් නැහැ. රණ්ඩු සරුවල් නම් වැඩක් නැහැ. දොස්තර වුණත් වැඩක් නැහැ. ඉංජිනේරුව වුණත් වැඩක් නැහැ. කාටවත් වැඩක් නැහැ. සල්ලි කියන්නේ සතුට නෙවෙයි. හිතේ සැනසෙල්ලේ ජීවත් වෙන්න නම් ගුණයක් තියෙන්න ඕන. කලාතුරකින් තමයි හොඳට හැදිච්ච ළමයි ඉන්නේ. හැබැයි හැදිච්ච කොල්ලෙකුට හැදිච්ච එකෙක් හම්බ වෙනවා. දැන් මෙහෙමයි ධාතු එකතු වෙනවා කියන්නේ ඔන්න කොහේ හරි නන්නත්තර වෙලා කෙල්ලේ මේකේ කල්පනා කරනවා මේක හරියන්නේ හොඳ කොල්ලෙක් හොයා ගන්න ඕන. අසපුවට යන්න ඕන. අසපුවට ගියා නම් හොඳ කොල්ලෙක් හොයාගත්තා කියලා මෙයා දැන් බන අහන්න කියලා ඉන්නවා. නන්නතර වෙච්ච කොල්ලෙකුත් කල්පනා කරනවා කොහේ හරි ඉඳලා මේ කෙල්ලෝ නම් අද කාලේ හරියන්නේ හොඳ කෙල්ලෙක් හොයා ගන්න ඕන අසපුවේ කියලා එයාත් බන අහන්න යනවා. එතකොට ඔන්න බලමු අසපුවේ බන කියන්නේ මම කියලා. ඔන්න මම බන කියනකොට අනිත් සියලු දෙනා කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඒ අතරේ අර කෙල්ල බලනවා අර මං හොයන කොල්ල කොහෙද දන්නේ ඉන්නේ කියලා මෙහෙම බලනවා. දැන් අනිත් ඔක්කොම බන අහනවා. ඒ අතරේ අර අනිත් කොල්ලක් කල්පනා කරනවා මං හොයන කෙල්ල කොහෙද දන්නේ ඉන්නේ කියලා. අර ඇහැට අර ඇහැ මුණ ගැහෙනවා. හැබැයි අසපුවට ආවට තකට තකේ තමයි මුණ ගැහුනේ. ඒ වගේ ධාතු එකතු වෙනවා. තමන්ට අනාගතේ හොඳ කෙනෙක් ඕනේ නම් ගුණවත් කෙනෙක් ඕනේ නම් ඒකට කළ යුතු හොඳම දේ තමයි තමන්ගේ චරිතය පිරිසුදු තියන තමන් හොඳ කෙනෙක් වීම. හොඳ කෙනාට හොඳ මිනිහෙක් හම්බ වෙනවා කියන එක ධර්මයක්.